සුබ දවසක් යාළුවනේ. ඉතින් අද අරන් ආලා තියෙන්නේ CapCut app එක PC එකට download කරගන්න විදිය ගැන. ඉතින් අපි CapCut app එක PC එකට download කරගන්න විදිය බලමු. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ Google Chrome browser එක open කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි මෙතන CapCut for PC කියලා type කරගන්න ඕනේ. හරි ඉතින් අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ උඩම තියෙන link එක ක්ලික් කරාම මේ වගේ site එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ site එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේකේ උඩම තියෙන download for free කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මගේ නම් වැටුන්නේ දැන් මෙතන download කියලා install කියලා වැටෙනවා. ඉතින් එහෙම වැහලා මෙතන උඩ අපිට මේකේ link එක download කරලා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙතනින් අයින් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි අපේ PC එකේ this PC කියන ෆයිල් එක open කරගන්නවා. ඉතින් අපි this PC ගියාම අපිට මෙතන download කියලා ෆයිල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි උඩම බලා ගන්න පුළුවන් CapCut install link එක මෙතන තියෙනවා. ඉතින් ඒක උඩ අපි එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි yes කියන බටන් එක දෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මෙතන මේ නිල් පාට බටන් එකට ක්ලික් කරාම අපිට මේ CapCut app එක install වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක install කරගෙන තියෙන්නේ. ඒ හන්ද මම මේක අයින් කරගන්නවා. ඉතින් දැන් අපි බලමු CapCut app එකට ගිහිල්ලා කොයි වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි ඉතින් app එක මෙන්න මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපිට app එකට ඇතුළට ගියාම බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මේකේ උඩම තියෙන create project කියන තැන දුන්නාම අපිට මේ වගේ තැනකට එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකට මම image එකක් දාගෙන පෙන්නන්නම් ඔයගලන්ට. ඉතින් මේ වගේ thumbnail එක මම හැදුවේ මේ CapCut app එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් thumbnails ඒ වගේම ඔයාලට වීඩියෝ ඉතින් ඔයාලට කැමති වීඩියෝස් thumbnail edit කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා පහළ තියෙන subscribe button එක press කරලා ඔයාලට කැමති නම් bell icon එක all දාලා තියාගන්න පුළුවන්. එතකොට මම දාපු වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක් සියලු දෙනාට.